හරි දැන් අපි බලන්න යන්නේ TiO2 කර්මාන්තය ගැන. TiO2 නිෂ්පාදනය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. දැන් ඇත්තටම කිව්වොත් දැන් TiO2 නිෂ්පාදනය කරන්න දෙයක් නැහැ. හරිද? ස්වභාවිකවම ඛනිජ වර්ග දෙකක් තුල TiO2 තියෙනවා. අපිට ඕනේ ඒ ඛනිජ ඇතුලේ තියෙන TiO2 සංසුද්ධ කරලා එළියට ගන්න. ඒක තමයි අපිට ඕනේ. ඒ සඳහා දැන් අපි ලෝහ වර්ග දෙකක් තුල Ti ඒ කියන්නේ ටයිටේනියම් ලෝහය ඛනිජ වර්ග දෙකක් තුල තියෙනවා. එක තමයි ඉල්මනයිට්. අංක දෙක තමයි රූටයිල්. රෑටයිල් නෙමෙයි රූටයිල්. එතකොට ඉල්මනයිට් කිව්වම ඒකේ සම්පූර්ණයෙන්ම TiO2 විතරක් නෙමෙයි තියෙන්නේ. ඉල්මනයිට් ඇතුලේ TiO2 වගේම FeO සමග වෙනත් කාබනික අපද්‍රව්‍ය තියෙනවා. වෙනත් අකාබනික ද්‍රව්‍ය තියෙනවා. හරිද? ඒ වගේම රූටයිල් ඇතුලේ TiO2 සමග වෙනත් අකාබනික ද්‍රව්‍ය තියෙනවා. ඒකේ රූටයිල් ඇතුලේ FeO නැහැ. ඒ හින්දා රූටයිල් වල තමයි ඉල්මනයිට් වලටත් වඩා TiO2 වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ. අපි කියනවා ඒ හින්දා ටයිටේනියම් ලෝහය ඒ කියන්නේ TiO2 ලෙස බහුලවම පවතින ඛනිජය තමයි රූටයිල් කියලා. මේ කර්මාන්තය ගත්තම අපි ඒ කියන්නේ වැඩිපුර කතා කරන්නේ රූටයිල් වලින් TiO2 නිෂ්පාදනය ගැන. ඒ කියන්නේ සංසුද්ධ කරලා TiO2 ගන්න එක ගැන. ඉල්මනයිට් ගැනත් අපි චුට්ටක් කතා කරලා ඉමු. ඉල්මනයිට් වලින් කොහොමද TiO2 ගන්න කියලා. හිතන්න මේක කියලා හිතන්නකො සම්පූර්ණ ඉල්මනයිට් කුට්ටිය. ඒ කුට්ටිය ඇතුලේ TiO2 මේ වගේ තියනවා කියලා හිතන්න. ඒ වගේම ඉල්මනයිට් කුට්ටිය ඇතුලේ අපි මේ කලින් කිව්වා වගේ FeO මෙහෙම තියනවා කියලා හිතන්න. ඒ වගේම අපි තව කිව්වා වෙනත් අකාබනික ද්‍රව්‍යයක් තියෙනවා කියලා. එහෙනම් අපි මේක කියලා හිතමු වෙනත් අකාබනික ද්‍රව්‍ය. හරිද? අපි ඉස්සෙල්ලාම මේ TiO2 සංසුද්ධකරණය කරගන්න, ඒ කියන්නේ වෙන් කරලා ගන්න කලින් FeO පළමුවෙන්ම අපි වෙන් කරගන්න. මේක ඉවත් කරගන්න. හරිද? මේ ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය. හරිද? ඒකට කියනවා සල්ෆේට ක්‍රියාවලිය. ඒ කියන්නේ FeO ඉල්මනයිට් කුට්ටියෙන් වෙන් කරලා ගන්න එකට කියනවා සල්ෆේට ක්‍රියාවලිය කියලා. ඇත්තටම ගත්තොත් මේ FeO සහ සල්ෆේට ක්‍රියාවලිය කියන නමත් අතර කිසි සම්බන්ධයක් නැහැ. ඇත්ත කතාව දැන් සල්ෆේට් නෙමෙයි ඉවත් කරන්නේ. ඒ වුණාට මේකට අපි සල්ෆේට ක්‍රියාවලිය කියලා කියනවා. හරිද? ඒක ගැන එච්චර හිතන්න එපා. පොඩ්ඩක් මතක තියාගන්න මේක. මෙන්න මේ FeO ඉවත් කරාට පස්සේ මේ ටයිටේනියම් අපිට ලැබෙනවා. ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන එක TiO2 70ක වගේ ප්‍රතිශතයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සංසුද්ධතාවය ඉතා ඉහළ TiO2 නිෂ්පාදනය කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ
අපිට තියෙන ක්ලෝරයිඩ් ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා බලන්න. ක්ලෝරයිඩ් ක්‍රියාවලිය සරලවම ගත්තම ක්ලෝරයිඩ් ක්‍රියාවලිය කියන්නේ මේ ඉල්මනයිට් ගත්තම මේ FeO සහ වෙනත් අකාබනික ද්‍රව්‍ය මේ දෙකම ඉවත් කිරීමෙන් පසුව හෝ මේ රූටයිල් ගත්තම රූටයිල් වලින් මේ වෙනත් අකාබනික ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පසු ලැබෙන ඉතා ඉහළ TiO2 වලට තමයි කියන්නේ ඉතා ඉහළ සංසුද්ධතාවයෙන් ඉතා ඉහළ TiO2 නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට තමයි අපි ක්ලෝරයිඩ් ක්‍රියාවලිය කියලා කියන්නේ. දැන් අපි බලන්න යන්නේ රූටයිල් වලින් TiO2 නිෂ්පාදනය ගැන. මම කලිනුත් කිව්වා ඉල්මනයිට් ගැන අපි වැඩිපුර සාකච්ඡා කරන්නේ නැහැ. රූටයිල් වලින් TiO2 නිෂ්පාදනය ගැන තමයි කතා කරන්නේ. එතකොට මේකේ අමුද්‍රව්‍ය ගත්තම රූටයිල් ගන්නවා. අංක 1ට රූටයිල්, අංක 2ට කෝක් ගන්නවා, අංක 3ට ක්ලෝරින් වායුව ගන්නවා අමුද්‍රව්‍යයක් විදියට, අංක 4ට ඔක්සිජන් වායුව ගන්නවා. මේ රූටයිල් වලින් TiO2 ලබා ගැනීමේ ක්‍රියාවලිය අපිට කිව්වනේ කලින්ම ක්ලෝරයිඩ් ක්‍රියාවලිය කියලා. මෙන්න මේ ක්ලෝරයිඩ් ක්‍රියාවලිය ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. ප්‍රධාන පියවර දෙකකින් සමන්විතයි. අංක 1 ක්ලෝරිනීකරණය කියලා කියනවා. අංක 2 ඔක්සිකරණය කියලා ප්‍රධාන ක්‍රියාවලිය දෙකකින් ගත්තා. හරිද? ක්ලෝරිනීකරණ ක්‍රියාවලිය සඳහා අපි මේ අමුද්‍රව්‍ය වලින් මේ පළවෙනි අමුද්‍රව්‍ය තුනම මේ ක්ලෝරිනීකරණ ක්‍රියාවලියට තමයි වැය වෙන්නේ. අන්තිම අමුද්‍රව්‍ය ඔක්සිජන් වායුවනේ. ඒක තමයි මේ ඔක්සිකරණ ක්‍රියාවලියට වැය වෙන්නේ. ක්ලෝරිනීකරණ ක්‍රියාවලිය සැලකුවම ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ රූටයිල් කෝක් තමයි ප්‍රධාන පළවෙනි අමුද්‍රව්‍ය දෙක තමයි මුලින්ම අපි ගන්නෙ. ඒක දැන් තෙතමනය සහිත රූටයිල් කෝක් තමයි වෙන්න ඕන. මේ තෙතමනය සහිත රූටයිල් සහ කෝක් වලින් අපිට වියලි රූටයිල් සහ වියලි කෝක් ලබා ගන්න ඕනේ. මෙන්න මේ වියලි රූටයිල් සහ වියලි කෝක් ලබා ගැනීම සඳහා අපි සෙල්සියස් අංශක 200 සහ 300 වගේ උෂ්ණත්වයකට රත් කරනවා. සෙල්සියස් අංශක 200 සහ සෙල්සියස් අංශක 300 උෂ්ණත්වයට අපි රත් කරනවා මුලින්ම. ඊට පස්සේ අපිට ලැබෙනවා වියලි රූටයිල් සහ වියලි කෝක්. ඒ කියන්නේ ඝන කාබන්. ඊට පස්සේ අපි මේ ලැබෙන වියලි රූටයිල් සහ වියලි ඝන කාබන් හෙවත් වියලි කෝක් සෙල්සියස් අංශක 950. හරිද? සෙල්සියස් අංශක 950 උෂ්ණත්වයේදී උෂ්ණත්වයට රත් කරලා Cl2 එකෙන් ක්ලෝරින් වායු ධාරාවකුත් යවලා TiCl4 ගෑස් සහ CO2 ගෑස් එක අපිට හම්බෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියට කියනවා මේ මෙතන ඉඳන් මේ වියලි රූටයිල් වල ඉඳන් මේ අන්තිම ඵල ලෙස TiCl4 සහ CO2 ඒ ලැබෙන ක්‍රියාවලියට කියන ක්ලෝරිනීකරණය කියලා. හරිද? එතකොට ක්ලෝරිනීකරණය මෙන්න මේකේ දැන් මේ CO2 කියන අපවායුව වෙනුවට CO ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ් වායුවද පිටවීමේ අවස්ථාවක් තියෙනවා. හරිද? හැබැයි වැඩිපුරම පිට වෙන්නේ මේ CO2 කියන අපවායුව තමයි. අපි CO2 පිට වෙනවා කියලා සැලකුවොත් මෙන්න මේ සමස්ත ප්‍රතික්‍රියාව කියලා එකක් සිලබස් එකේ රිසෝස් බුක් එකේ දීලා තියෙනවා. කියන්නේ මේ සමස්ත ප්‍රතික්‍රියාව අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. එතකොට පළවෙනියටම
මෙන්න මේ TiO2 ඝනය. මෙන්න මේ TiO2 කියන ඝනය දන්න අපි කාබන් ඝනය ඒ කියන්නේ කෝක් සහ Cl2 වායු. ඒ කියන්නේ මේ ප්‍රධාන අපි ගන්න අමුද්‍රව්‍ය තුන. අපි කර්ම රූටයිල් නිෂ්පාදනයේදී අපි කලින් කිව්වේ ප්‍රධාන අමුද්‍රව්‍ය තුන. ඒ කියන්නේ O2 වායුව හැර අනිත් සියලුම අමුද්‍රව්‍ය මේ යොදාගෙන තියෙන ප්‍රතික්‍රියක විදිහට. ප්‍රතික්‍රියක විදිහට ගත්තම 950 සෙල්සියස් උෂ්ණත්වයේදී රත් කරාම TiCl4 ගෑස් නෙමෙයි ඝනයක් සමග කාබන් ඩයොක්සයිඩ් වායුව හම්බෙනවා. අපි දැන් මේක හොඳට මතක තියාගන්න ඕනේ. TiCl4 කියන මේ ඝනයේ තාපාංකය හරිම වැදගත්. MCQ ප්‍රශ්න වලත් එනවා. ඒකින්ද හරියටම මතක තියාගන්න 134. ඒ කියන්නේ දැන් මෙතන 134යි කියන්නේ මේ 950 උෂ්ණත්වයට වඩා මේ TiCl4 වල තාපාංකය අඩුයි. ඝනයක් නෙමෙයි මේක ගෑස් එකක්. හරිද? එතකොට මේ TiCl4 වල තාපාංකය අඩුයි කියන්නේ ඒ තාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයකදී රත් කරනවා. ඒ කියන්නේ මේ 950 උෂ්ණත්වයකදී රත් කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ වායුව මේ TiCl4 ද්‍රවයක් විදියට ඉන්න බෑ. අනිවාර්යෙන් ගෑස් එකක් වෙන්න ඕනේ. මොකද මෙයාගේ තාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයකට අපි රත් කරනවා. ඒ හින්දා අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. TiCl4 ගෑස් එකක් විදිහට තමයි ඉන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ ඔක්සිකරණ අංක අපිට හරියම වැදගත්. මේ O2 කියන එකේ ඇත්තටම ඔක්සිජන් වල ඍණ 2යි ඔක්සිකරණ අංකය. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ ඍණ දෙවරක් 2 ඍණ 4යි. ඒක බැලන්ස් කරන්න ඕන හින්දා මේ ටයිටේනියම් වලට ධන 4 ඉබේම එනවා. හරිද? ඒ වගේම මේ කාබන් මේ ස්වභාවය. ඒ කියන්නේ ස්වභාවික ඒ කියන්නේ එයාට ඉන්න සාමාන්‍ය මේ ස්වභාවිකව ඉන්න විදිහනේ මේ කාබන් කියන්නේ. කාබන් ඝනයක් විදියට නෝමල් ඉන්න විදිය. ප්‍රධාන භෞතික අවස්ථාව මේ වගේ විදිහට තමයි ඉන්නේ. ඒ හින්දා එයාගේ භෞතික අවස්ථාවෙම ඉන්න හින්දා ඔක්සිකරණ අංකය 0. ඒ වගේම Cl2 වායුවත් එයා ඉන්න පුළුවන් ස්වභාවික අවස්ථාවේ ඉන්න හින්දා එයාගේ ඔක්සිකරණ අංකයත් 0. ඒ වගේම මේ TiCl4 වල Cl වල ඔක්සිකරණ අංකය ඍණ 1. හැබැයි ඍණ 1 වරක් 4ක් තියෙනවනේ. ඒක බැලන්ස් කරන්න Ti ඒ කියන්නේ ටයිටේනියම් වලට ඉබේම ධන 4ක් හැදෙනවා. ඒ වගේම අපි කලිනුත් කිව්වා ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 2යි. හැබැයි මෙතන ඔක්සිජන් අණු පරමාණු දෙකක් තියෙනවා. ඒ හින්දා ඍණ 2 වරක් 2 ඍණ 4ක් වෙනවා. ඒ ඍණ 4 බැලන්ස් කරන්න කාබන් වලට ධන 4ක ඔක්සිකරණ අංකයක් ඉබේම වෙනවා. එතකොට අපි බලමු කවුද වෙනස් වෙලා තින්නේ කියලා. දැන් මේ පැත්තේ ප්‍රතික්‍රියක වල මේ Ti ඉන්නවා. ටයිටේනියම් වලට මේ පැත්තේ ප්‍රතික්‍රියක වල වෙන්නේ ධන 4ක අගයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ වගේම පළ පැත්තට යනකොට ඒ ධන 4ම තමයි Ti වලට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලගේ ඔක්සිකරණ අංක වල වෙනස් වීමක් වෙලා නැහැ. ටයිටේනියම් වල. ඒ වගේම අපි ඔක්සිජන් ගත්තා. ඔක්සිජන් වල මේ පැත්තේ ඍණ 2යි. මේ පැත්තේ බැලුවම ඒත් ඍණ 2. ඒ කියන්නේ ඔක්සිජන් වලත් වෙනසක් වෙලා නැහැ. ඒ වගේම කාබන් ගත්තා. කාබන් මේ පැත්තේ බිඳුවක් වෙලා තියෙනවා. මේ පැත්තේ කාබන් වලට ධන 4ක අගයක් ලැබෙනවා. ඒ කියන්නේ ඔක්සිකරණය වෙලා. මොකද
බිඳුවට වඩා ධන 4 ලොකු විශාල සංඛ්‍යාවන්. ඒ හින්දා ඔක්සිකරණය වීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම ක්ලෝරින් මේ පැත්තේ ඔක්සිකරණ අංකය 0යි. මේ පැත්තට යනකොට ක්ලෝරින් වල ඍණ එකක අගයක් ලැබිලා තියෙනවා. ඒ හින්දා එයාලට ක්ලෝරින් ඔක්සිහරණය වෙලා කියලා කියනවා. මෙන්න මේ TiCl4 ගෑස් එකේ විදිහටනේ තියෙන්නේ. ඒක අපි දූවිලි අංශු ඉවත් කරලා සිසිල් කරලා ද්‍රව TiCl4 විදිහට ලබා ගන්න. මෙන්න මේක තමයි ඔක්සිකරණ පියවරට වැදගත් වෙන්නේ. දැන් මේ ඔක්සිකරණ පියවර සැලකුවම මේ අතිනින් අපි ගත්ත ද්‍රව TiCl4 තියෙනවා. අන්න ඒක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම සෙල්සියස් අංශක 1000ක උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියා කරාම අපිට අවශ්‍ය TiO2 ඝනය සමග Cl2 අණු දෙකක් අපිට ලැබෙනවා. හරිද? එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි ඔක්සිකරණ ක්‍රියාවලියට මෙතනින් සිසිල් කරලා දූවිලි ඉවත් කරලා මේ ද්‍රව TiCl4 හදාගත්තා. හැබැයි මෙතෙන්ට ආවම ගෑස් වෙලා තියෙනවා කියලා. මෙතන ගෑස් වෙලා තියෙන හේතුව තමයි මම කලිනුත් කිව්වා මේ TiCl4 වල තාපාංක 134කට වඩා මේ 1000ක උෂ්ණත්වයක තමයි මේක ප්‍රතික්‍රියා වෙන්නේ. ඒ හින්දා ඉබේම මේක ද්‍රව අවස්ථාවෙන් වායු අවස්ථාවට පත් වෙනවා. මොකද මෙයාගේ තාපාංකය 134යි. ඒ වගේම මේ ක්ලෝරින් වායුව අපි අමුද්‍රව්‍යයක් විදිහට මේ කර්මාන්තේ භාවිතා කරනවා කියලා මම කලින් සඳහන් කරානේ. එතකොට මේ බලන්න මේ TiO2 එක්ක මේ Cl2 අපිට නැවත ලැබෙනවා. ඒ හින්දා අපි මේකට කියනවා ප්‍රතිචක්‍රීකරණ Cl2 වායුව ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කියලා කියනවා. මේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වීමෙන් අපිට ආපහු අමුද්‍රව්‍ය ඒ කියන්නේ Cl2 වායුව අමුද්‍රව්‍යයක් විදිහට සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. ඉබේම අපිට හම්බෙන ප්‍රතිඵලයක් අතුරු ප්‍රතිඵලයක් විදියට. ඒ හින්දා මේක අමතර වාසියක්. ඊළඟට අපි බලමු TiO2 වල ප්‍රයෝජන. TiO2 කියන්නේ සුදු පැහැති ඝනයක්. ඒ හින්දා ඒක තීන්ත ප්ලාස්ටික් භාණ්ඩ කඩදාසි ආදී දීප්තිමත් සුදු වර්ණය ලබා ගැනීමට භාවිතා කරනවා. ඒ වගේම තමයි රසායනිකව අක්‍රීයයි මේක. ඒ නිසා ඖෂධ සහ දන්තා ලේපවල සුදු වර්ණය ලබා ගැනීමට මේක පාවිච්චි කරනවා. ඒ වගේම TiO2 කියන්නේ හොඳ UV කිරණ වලින් සම ආරක්ෂා කර ගැනීමට භාවිතා කරන්න පුළුවන් එකක්. ඉතින් ඒ හින්දා මේක අපි ඔයාලා පාවිච්චි කරන සංක්‍රීම් නිෂ්පාදනයේදී මේක වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඇතම් සූර්යකෝෂ නිෂ්පාදනයේට මේක භාවිත කරන්න පුළුවන්. හරි, එහෙනම් අපි මේක හොඳට තේරෙනවා ලයික් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් ලයික් එකක් දාලා ෂෙයා කරලා යාළුවන්ට ෂෙයා කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හදවතට මැදුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි, එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.